අපිට තියෙන ලොකුම ඇසට් එක තමයි ටයිම් එක. ඒත් එක්කම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද ටයිම් එක මැනේජ් කරන්නේ. ඒ කියන්නේ ටයිම් එක මදි කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. අපිට ඇත්තටම වෙලා මදි. එක්සර්සයිස් කරන්න මදි වෙලාව, ස්ටඩීස් කරන්න වෙලාව මදි, යාළුවෝ බලන්න වෙලාව මදි, ට්‍රිප් එකක් යන්න වෙලාව මදි. අපි ඔක්කොටම වෙලාව තිබ්බට, එකම වෙලාව ඔක්කොටම තිබ්බට හැම කෙනාටම වගේ තියෙන දේ තමයි වෙලාව මදි. විශේෂයෙන්ම නිදා ගන්න වෙලාව නැහැ. ඉතින් මම අද ටයිම් එක මාස්ටර් කරන habits පහක් ගැන කියන්න යන්නේ. If you master these 5 habits, ඔයාට පුළුවන් ටයිම් එක මාස්ටර් කරන්න. හැබැයි very challenging. දැන් මේ පහම D වලින් එන්නේ. D වලින් එන මේ කාලේ අමාරු දෙයක් මොකද්ද? don't හොයාගන්න. don't කියන්නේ නොකරන දේවල් ටික ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. මොකද නොකරන දේවල් ටික ඉස්සෙල්ලා හොයාගන්න ගමන් අනිත් do එක තමයි දෙවෙනි D එක තමයි කරන ටික හොයාගන්න. එතකොට do එක හොයාගන්න ඕන, don't එක හොයාගන්න ඕන. do කියන්නේ ඔයාගේ වෘත්තියට අදාළව, ඔයාගේ ප්‍රොෆෙෂන් එකට අදාළව, ඔයාගේ බිස්නස් එකට අදාළව ඔයා අනිවාර්යයෙන්ම කරන ඒරියාස් ටික අයිඩෙන්ටිෆයි. මේවා කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. මේවා නොකර ඉන්නේ නැහැ. do එක යටතේ රෙගියුලර් එක්සර්සයිසස් තියෙන්න පුළුවන්. do එක ඇතුලේ තියෙන්න පුළුවන් ලර්නින්. do එක ඇතුලේ වැඩට යන එක, ප්‍රොජෙක්ට්ස් කරන එක, ප්ලෑන් කරන එක, මේ ඔක්කොම do. හරිද? නිදා ගන්න එක do, මෙඩිටේට් කරන එක do. ඔය වගේ do හරියටම ලියන්න. ඒවා අනිවාර්යයෙන්ම daily basis, weekly basis, monthly basis කරන ඒවා identify. ඊළඟට ඔය හරියටම identify කරගන්න don't එක. අපි දන්නවා අපි ආස දේවල් තියෙනවා. හැබැයි value adding නැති ඒවා. උදාහරණයකට Facebook එකේ අපිට පුළුවන් දවසම වුණත් ඉන්න. මොකද ඒකේ ඇතිතරම් දේවල් තියෙනවා බලන්න. YouTube channel එකකට ගියොත් අපිට ඇතිතරම් වීඩියෝ, සමහරවිට අපිට දවසම සින්දු අහන්න පුළුවන්. අපිට දවසම gossip බලන්න පුළුවන්. දවසම entertainment, විහිළු නාට්‍ය ඔක්කොම බල ඉන්න පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕන don't එක මොකද්ද? ඔයාගේ limit එක මොකද්ද? මේ දේ කරන limit එක මොකද්ද? ඊළඟට ඔයා කන කෑම මොකද්ද limit එක? ඔයා යාළුවොත් එක්ක ට්‍රිප්ස් යනවා නම්, සල්ලි වියදම් කරනවා නම් මොකද්ද ලිමිට් එක? ඊළඟට ඔයා අපි හිතමුකෝ නිදා ගන්නවා නම්, ඇහැරලා ඉන්නවා නම් මොකද්ද ලිමිට් එක? ඔයා පැය 7ක් නිදා ගන්න ඕන. එහෙනම් don't කියන එකේ තියෙන්න ඕන මෙන්න මේ දේවල් කරන්න එපා. කීයටද නිදා ගන්න? උදේ කීයටද නැගිටින එක do එකේ එනවා. වගේම don't එකේ එන්න පුළුවන් ඔයාට. ඔයා සමහර වෙලාවට දැන් ෆෝන්ස් වල මමත් ඇතුළු මගේ ෆෝන් එකේ notification නැහැ. මම දාන්නේ නැහැ notification. මම වැදගත් දේවල් ටික මම ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා. අවශ්‍ය නැහැ. මොකද notification එන්නේ ටටක් ගාලා ගිහින් බලනවා. සමහර අය accident වෙන notification බලන traffic එකේ. ඒතර don'ts ටික හරියටම identify කරන කණේක ඔයාගේ friends, සමහර friendsලා ඉන්න පුළුවන් අපි ඒගොල්ලන් එක්ක ආශ්‍රයයට යන්නේ නැහැ. අපි සමහර වෙලාවට සමහර දේවල් කන්නේ නැහැ, බොන්නේ නැහැ. ඒවා ඒ don'ts ටික එන්න ඕන. ඒතර do's and don'ts identify කරාට පස්සේ very clearly ගන්න ඕන. ඊට පස්සේ අපි identify කරගන්න ඕන සමහර ඒවා don't නෙවෙයි, හැබැයි delay කරන්න වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔයා විභාගයක් කරන්න ඉන්නවා මේ අවුරුද්දේ. හැබැයි ඔයාට හිතෙනවා මේක මේ අවුරුද්දේ කරන්න බෑ. එහෙනම් අපි ඒක ඩිලේ කරනවා ලබන අවුරුද්දේ විභාගේ කරන්න. සමහරවිට ඔයා ගයක් හදාගෙන යනවා. මේ යම්තාක් දුරට ඔයා ප්ලෑන් කරනවා. හැබැයි ඒ ප්ලෑන් කරගෙන යනකොට හදිසියේ අපි හිතමු ඒක වෙන හේතුවක් නිසා ෆයිනෑන්ෂල් නීඩ් එක වෙනස් වෙනවා. right. so you delay house එක build කරන එක අපි ලබන අවුරුද්දට දානවා. ඔයා vehicle එක change කරන්න හිටියා? No, this year I'm not going to do it. I'm going to do it next year. ඒක delay කරනවා. ඒ වගේ identify කරගන්න it's important. ඒක වැදගත්. හැබැයි I'm not going to do this month. I'm not going to do this year. I'm not going to do this week. ඒක මම දානවා. ඒක හැබැයි මගේ important list එකේ do list එකේම තියෙන එකක්. හැබැයි ඒක මම delay කරලා තියෙනවා with a valid reason. සාධාරණ හේතුවකට මම ඒක මේ කල් දානවා.
ඊළඟ D එක තමයි ඩෙලිගේට් කරන්න ඕන. සමහර වැඩ අපිම කරන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ගොඩක් වැඩ ඩෙලිගේට් කරන්න පුළුවන්. අපිට සමහර දේවල් මං අතින් කරන ඒවා මට ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ගන්න පුළුවන්. මගේ ගොඩාක් මම බිස්නස්මන් කෙනෙක් නම් මගේ ගොඩාක් ඇඩ්මිනිස්ට්‍රේෂන් වැඩි නම් මට සෙක්‍රටරි කෙනෙක් හයර් කරන්න පුළුවන්. සෝෂල් මීඩියා නම් මම මගේ බිස්නස් එකේ මාකටිං සෝෂල් මීඩියා නම් මම වැඩිපුර මම ඉන්වෝල්ව් වෙලා නම් කරන්නේ. මම සෝෂල් මීඩියා වලට හැන්ඩල් කරන්න කෙනෙක් ගන්නවා. මම cost benefit analysis එකක් කරනකොට මගේ කාලය පැය ගාන දාන සමහර දේවල් ඇති. ඒවා මම්ම දාන්න ඕනේ නැහැ. මට කාලය වටිනවා ඒ දේ කරනවට වැඩිය. මොකද දැන් ඒක රූටීන් වැඩක් තියෙන. ඒතර මම කෙනෙක්ව ගන්නවා. letter writing වෙන්න පුළුවන්. letter writing වලට maybe I am hiring software එකක් වෙන්න පුළුවන්. software එකේ check කරගෙන වැඩ වෙන්න පුළුවන්. ඒක staff එක ගන්න ඒවා. ඊළඟට equipments ගන්න ඒවා වෙන්න පුළුවන්. මේ වගේ delegate කරන්න පුළුවන් දේවල් පුළුවන් තරම් දෙන්න. delegate කරන්නේ අපි planning වගේ දේවල්, strategic thinking, problem solving වගේ ඒවා අපි delegate කරන්නේ නැහැ. ඊළඟට වැදගත්ම දේවල් අපේ දරුවන්ගේ දේවල් අපේ ෆැමිලි එකේ දේවල් අපි ඒවා ඩෙලිගේට් කරන්නේ. හැබැයි රිපීට් කරන දේවල්. ඔයා දෙයක් කරාට පස්සේ ඒ දේ කාට හරි කියලා දුන්නාට පස්සේ ඒක එයාට ෆලෝ කරන්න පුළුවන් දේවල්. වෙන අයට කරන්න පුළුවන් දේවල්. ඔයාගේ ගයිඩන්ස් ඔයාගේ ඇඩ්වයිස් ඇතුලේ වෙන දේ අයට කරන්න පුළුවන් දේවල් නම් ඒක ඔයාලා ඩෙලිගේට් කරන්න ඒ වැඩේ පවරන්න. එතකොට අපි do's ගැන කතා කරා, don'ts ගැන කතා කරා, delays ගැන කතා කරා. අපි ඊළඟට delegate ගැන කතා කරා. The center, the most important thing is develop කියන එක. දැන් මෙන්න මේ time master කරන්න නම් අපි develop වෙන්න ඕන. දැන් මම මේ කියපු ටික එකපාරට කරන්න බෑ. මේක කරන methodologies හොයාගන්න ඕන. මේක කරන systems අපි ඉගෙන ගන්න. ඒතකොට develop වෙන්න ඕන continuously. අපි මේක ගැන පොත් කියවන්න ඕන. අපි මේක training programs වලට යන්න. අපි systems ගන්න වෙයි. අපිට මේ digital tools ගන්න වෙයි. ඒවා ඉගෙන ගන්න. ඒවා වෙන අයට උගන්වන්න වෙයි. ඒතකොට කෝ එක තමයි time master කරන skill එක develop කරන එක තමයි priority එක කරගන්න ඕන. ඊට පස්සේ ඒක වටේ තියෙන හතර ඒක manage කරන්න ඉගෙන ගන්න ඕන. So this is a very very important. Remember these 5 things. list එකක් දැන් හදන්න. මේක අරගෙන activity එකක් විදිහට do's ටික ලියන්න, don'ts ටික ලියන්න, එක පිටුවක delegate කරන ටික ලියන්න, delay කරන ටික ලියන්න. ඊළඟට ඔයාගේ objective set කරන්න time frame එකක් එක්ක very specifically smart objective set කරන්න. ඔයා මේ skill එක develop කරන්නේ කොහොමද? ඊළඟට හැම එකටම time plan එකක්, time block එකක් කළ යුතුමයි. ඕනම වැඩක් වෙන්න නම් time එක block කරන්න ඕන. එතකොට ලස්සනට මේ areas ටිකට tool එකක් හදලා ලස්සනට plan කරන්න ඔයාට හොඳට බලාගෙන යන්න පුළුවන්. ඔයාගේ time එක end quality වෙනවා. ඔයාගේ productivity එක වැඩි වෙනවා. Good luck.